ඉතින් guys කලින් වීඩියෝ එකේ කතා කරා වගේ දැන් අපි පොයට කොහේ යන්න දාගෙන ඉන්නේ. හරිද? ඒ ඉඳන් මේ නිකන් යන්න බෑ අපේ බයික් එකෙන් පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒ හින්දා මම දැන් මේ ගෑරේජ් එකට යන්න හදන්නේ. යාළුවෝ ටිකකුත් මේ ගෑරේජ් එකේ ඉන්නවා කියලා එක යාළුවෙක් එයාගේ බයික් එක හදන්න දාලා අද සර්විස් කරන්න තියෙන්නේ කියලා. ඉතින් බයික් එක තියෙනවා. ඉතින් මගේ බයික් එක. අපි ගෑරේජ් එකට ගිහිල්ලා එතන වැඩ ටික බලලා ඔයිල් පාරකුත් අල්ල ගන්න ඕනේ. ටිකක් කරගෙන අපි යන් ගෑරේජ් එකට. මොකද වෙන්නේ බලන්න. අද සෙනගක් දන්නේ නැහැ හැබැයි මේ පොය හෙටනේ කට්ටිය ඉතින් කොල්ලෝ සෙට් වෙලා ඇවිදින්න එහෙම යනවා. ඒ හින්දා අපි බලමු ගිහිල්ලා. යා guys අපි යනවා. එකwidehatකින් වීඩියෝ කරන්න බෑ මචල්ලා. මං ඒ හින්දා ගිහිල්ලා වීඩියෝ එක දාන්නම්. guys ඉතින් කොන්න බයික් එක ඔයිල් කරගෙන ආවා. බලමු පොඩ්ඩක්. ඒස් තියනවා මෙතන ස්ටිකරේ පොඩ්ඩක් ගැලවිලා. ආයිදිනේ. එයා දැන් ඉතින් යට යන්න තමයි තියෙන්නේ. යට යන්න තමයි ඉන්නේ. යන්න තැනක් තමයි හැබැයි අපිට තාම හරියට නැත්තේ. ඉතින් අපි මෙතනින් එළියට දාලා බලමු මේක හැර වෙන දිහාකට යනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. කට්ටිය කියනවා දඹුලු යන් කියනවා, කට්ටිය කියනවා රිවර්ස්ටර්න් යන් කියලා, තවක් කට්ටිය කියනවා හන්දාන යන් කියලා. ඔය කොහෙවත් යන්න නැතුව අන්තිමට ගෙදර ඉන්න වෙයිද කියලා දන්නෙත් නැහැ. මොකද අනිද්දා අපේ මෙතන පාන්දාන්සලක් තියෙනවා. හරිද? ඒවයි ඔක්කොමත් එක්ක මොකුත් නැතුව ගෙදර වෙලා ඉන්න වෙයිද දන්නෙත් නැහැ. මේක තමයි මචං අපේ තියෙන පොන්චි ගෙදර. මේ එනයිද සෙට් වූ හෙටත් මොකද වෙන්නේ බලන්න. guys මේ සෙට් එක දන්සලක් දෙන්න යන්නේ පහන් දන්සලක්. ඉතින් අපි දැන් ඒකට බඩු ගේන්න යන්න හදන්නේ. ලසිත් අයියාගේ වෙහිකල් එක තියෙනවා මෙතන. පහන් දන්සලක් දෙන්න ඉන්නේ. මට ඒක vlog එකකට දාන්න බැරි වුණා. දැන් අද හවස ඒකට ආවා. අපි ඉතින් අලව් ගිහිල්ලා බඩු ටික ගෙනල්ලා පහන් දන්සලේ වැඩත් ඒත් එක්කම බලමු. දැන් හෙට නම් පොය. දැන් පොයට කලින් දවසේ තමයි අද. හෙට නෙමෙයි අනිද්දා දෙන්නේ. පොයේට පහුවදා දෙන්නේ. අපි බලමු එහෙනම් ඉතින් මෙතනින් හරිය මොකද වෙන්නේ කියලා. අපි යනවා කොහෙද යන්නේ? දාංගල්ලට බඩු ගේන්න යන්නේ. මොනවද දැන් මේ ගේන්න යන්නේ මෙහෙනේ? ඔයන නාංගල්ලට. නාංගල්ලට යන්නේ. නාංගල්ලට යන්නේ බැනර් එකේ. බැනර් අප්පමඩ සිරි බැනර් එකකුත් ගහලානේ මන් දන්නේ නැහැ ඔය. බැනර් එකකුත් ගහලා මෙතන ඉන්න අසංග අයියා, මෙතන නාමල් අයියා, ලසිත් අයියා බැනර් එක ගේන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු අනිද්දාට වීඩියෝ ටික දානවා එළියට. මොකද වෙන්නේ කියලා. දැන් ඉන්න තමයි කොහොමද දැන් ඕන නාංගල්ලේ පොට් එකට ආවේ. කොහොමද පැයක් යනවා. guys මේ අපේ ගෙවල් වල කට්ටිය අපිව දාලා ගියා සෝමාවති. මේ ඉන්නේ මගේ බොක්ක පොඩි කාලින් යාළුවා. මචං අපිව දාලා ගිහිල්ලා දැන් අපිට කන්න නෑ බාර රැයට. මේ මිනිස්සු නා රාට කනවා නේද නේද? කමන්නේ කාගේ හරි කෝල් එක දුන්නා නෑ බං රැයට නම් දුන්නේ නෑ. අපි ගෙදරින් කෝල් එකක් දෙනවා මචං කෑවා කියලා. මේ යෝම තමයි ඉතින් අපිට කන්න නෑනේ බං. අපි තමා වෙන්න කකුල පෑවුණා. අපි ඉතින් කන්න මචං මේ ළඟ තියෙන රයිස් කඩයක් ඒකට ඇවිල්ලා රයිස් එකක් කන්න තමයි වැළු. ඉතින් අද තමයි මේක තමයි අන්තිම සීන් එක අද දවසේ තියෙන. මේ තව ගෙදර ගිහිල්ලා ලයිව් එකකුත් යනවා අපි බලමු. මොකද තමයි සීන්